මදක් නැවති මේක අහලා බලමුද? සුද්ධ වංශ සතර කුලෙන් පණ්ඩිතකම් ඇති ඇදුරෙක් සුද්ධ ලෙසට බව විමනේ අටපන්සිල් දැරූ අයෙක් බුද්ධ ධම්ම සංඝ රත්න පිහිටා තුණු රුවන් නොයෙක් සුද්ධ ලෙසට කළොත් යාග දොසදුරු වෙයි මෙම ඇදුරෙක් රජවලියට සංඝවලියට කරව යාග එක ලෙසමා බමුණු කුලට වෙළඳ කුලට කරනා දිය වඩා පෙමා ගොවි කුලයට දෑතසලා තම අතුමිටි දෙක නියමා අඩු කුලයට කරව යාග සිව් කුලයට වඩා පෙමා මෙසේ පැවසු පෙර ඍෂිවරු උපත ලෙසට මංගල්ලේ තොසේ වඩන ඇදුරෝ ඇති සිරි අභිමුඛ එක එල්ලේ බසේ නොසිට හැම පිරිපත ඇරියාමෙන් තද ඇල්ලේ ඉසේ සිටම නිය දෙපයට සෙත් සුබ සිරි මංගල්ලේ. ඔය ආකාරයෙන් මේ යාග ශාන්තිය තුල ඒ ඍෂි නියමය මේ ආකාරයෙන් දක්වලා තියෙනවා අතීතයේ සිට. ඉතින් මේ කියන්නේ මේ ඇදුරු ශාස්ත්‍රය, ඒ කියන්නේ මන්ත්‍ර ඇදුරා කියනා වූ පදනමේ සිටිනා වූ ඒ ගුරුකම් ශාස්ත්‍ර සම්බන්ධව ඒ ඍෂි නියමය අනුව මේ ආකාරයෙන් දැක්වෙනවා. තව දෙයක් කියන්න ඕනේ මෙතෙන්දී සාමාන්‍යයෙන් මේ ඔය අමනුෂ්‍ය ආවශයක් තුල නැත්නම් දෙවියන් ආවශ උනායි කියාගෙන ඔළුව කලකවගෙන ඒ දෙන්නා මේ මෑත කාලීන වූ අසම්මත ක්‍රියා නෙමේ මේ සඳහන් කළේ සම්මත වූ මන්ත්‍ර ශාස්ත්‍රය. අනික තමයි වරමක් අරගෙන මන්ත්‍රය පාඩම් කළා ඒ දෙමුහුන් ඇදුරා කියනා වූ පදනමත් මීට අයත් වන්නේ නැහැ.